Hello guys, welcome back to my YouTube channel. Sorry වෙන්න ඕන videos පොඩ්ඩක් late වුණාට. ඉස්සරහටත් දිගටම videos මම දානවා බය වෙන්න එපා. මේ වීඩියෝ එකත් ක්‍රිස්මස් එකට දාන්න ඕන vlog එක මම හිතාගෙන හිටියා කොහොම හරි මේ ජනවාරි 1 වෙනිදාට කලින් දාන්න. හැබැයි මට එහෙම දාගන්න බැරුව ගියා. මම edit කරන්න try කරා. මට time එකක් ඇත්තටම නැහැ වැඩ නිසා. මොකද මම මේ පාර ක්‍රිස්මස් එක සැමරුවේ මෙහි ඉඳන්. ඒතකොට මං යාළුවෝ කට්ටියත් එක්ක තමයි ක්‍රිස්මස් එක සෙලිබ්‍රේට් කරේ. මේ ඇවිල්ලා 23 රෑ අපි ක්‍රිස්මස් ට්‍රී එක හැදුවා. අපි මේ පාර අලුතෙන් ලොකු ක්‍රිස්මස් ට්‍රී එකක් ගෙනාවා. මොකද මෙහි හැමෝටම ක්‍රිස්මස් නැහැ. ඒ කියන්නේ ලංකාවේ ඉන්න කට්ටියට ක්‍රිස්මස් නැහැ. හැබැයි අපේ කාමරේ ඉන්න 3 දෙනෙක්ට තියෙන නිසා අපි කට්ටිය හිතුවා මේ පාර නත්තල් ගහක් ගෙනල්ලා ඒක ලස්සන මේව කරන්න. ඉතින් අපි ඔයාලා දකින්නේ මගේ ක්‍රිස්මස් ට්‍රී එක සරසන විදිහ තමයි. අපේ රූම් එකේ සෙට් එක එකතු වෙලා තමයි මේ හැමදේම කරන්නේ. අපි එදාට මුකුත් විශේෂයක් කරේ නෑ. මොකද 24 රෑ අපි චර්ච් ගියා. චර්ච් ගිහිල්ලා ඊට පස්සේ ආයෙ හොස්ටල් එකට ආවා. ලොකුවට සෙලිබ්‍රේට් කරේ නැහැ. අපි 25 තමයි අපි හොඳට උයලා අපි ආසාස දේවල් උයලා එදා හොඳටම අපි කෑවා. මොකද අපි මෙහි කට්ටියට ඒ කියන්නේ අපි සිංහල කට්ටිය හිටියට මේ අපිට ක්‍රිස්මස් එකට කියලා වෙනම නිවාඩුවක් දෙන්නේ නැහැ. මෙහි රෂ්‍යාවල ක්‍රිස්මස් සමරන්නේ ජනවාරි 7 වෙනිදා. ඉතින් අර දෙසැම්බර් 25 කියලා ගත්තොත් එහෙම ලොකුවට විශේෂයක් නැති නිසා අපි කට්ටිය පොඩියට ඉතින් ඒක සෙලිබ්‍රේට් කරා. මම මේ පාර හිතුවා ක්‍රිස්මස් ට්‍රී එක තනිකර රෙඩ් කලර් එකකින් විතරක් යවනවා කියලා. මොකද මට ඒක අර තනි කලර් එකකින් සරසන්න මාර මේ ආසාවක් තිබ්බා. ඉතින් ඒක හින්දා මම මල්ලිටත් කියලා අපේ කාමරේ රූම් එකේ ඉන්න සෙට් එකටම කියලා හැමෝම කැමති වුණා. ඉතින් ඊට පස්සේ අපි ලස්සන්ට ඒක සැරසුවා. බලන්නකෝ අර ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ඇත්තටම මේ මට වීඩියෝස් ගොඩක් තියෙනවා. මම කොහොම හරි ඔන්න අද ඇවිලා ජනවාරි 12ද කොහෙද මම හිතුවා අවුලක් නෑ. මං ගිය අවුරුද්දේ ක්‍රිස්මස් එකට කරපු දේවල් මේ අවුරුද්දේ මුල හරි දානවා කියලා මම හිත හදාගත්තා. නැත්තම් මොකද මට ආයෙ දාන්න වෙන්නේ නැති නිසා අලුත් අවුරුද්දට ජනවාරි මාසේ මම කරපු වීඩියෝස් වගේක් තියෙනවා. මම ඒකත් අප්ලෝඩ් කරනවා ළඟදීම එක දිගට. මම හිතාගෙන ඉන්නවා ඉක්මනට වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරන්න. මොකද මම මෙහි වෙන දේවල් දැන් ගොඩක් දේවල් වීඩියෝ කරලා තියෙනවා. ඒක හින්දා මට ටක් ගාලා එඩිට් කරගන්න පුළුවන් වුණොත් මම ඉක්මනට ඔයාලට දානවා. බලන්න මගේ ෆයිනල් ලුක් එක නත්තල් ගහේ. බලමු අපි. ඇත්තටම අපේ හොස්ටල් එකේ එච්චර ලොකු ඉඩකඩක් නැහැ. ඉතින් ඒකින්ද අපි අර පොඩියට තියෙන ඉඩකඩ හැටියට අපි හැමදේම කරගන්නවා. ඉතින් අපේ රූම් එකේ වුණත් 9 දෙනෙක් ඉන්නවා. ඒතකොට අපි කට්ටිය සෙට් එක එකතු වෙලා වැඩක් කරද්දි ඉතින් මාර ෆන් මොනවා වුණත් ගෙදර නැති අඩුව දැනනවා වුණත් මේක පොඩි යමුතු ආතලක් තියෙනවා. ඉතින් කට්ටිය එකට ඉන්න නිසා පොඩ්ඩක් ඉතින් අවුලක් නැහැ. මාස 3ක් විතර එක දිගට මට vlog එකක්වත් ගේන්න බැරුව ගියා. මොකද මම ලංකාවේ ඉඳන් මෙහාට ඇවිල්ලා එක දිගට වැඩ තමා කරේ. එතකොට කිසිම වීඩියෝ එකක්වත් මුකුත්ම කරගන්න බැරුව ගියා. හැබැයි මම කොහේ හරි ගියොත් එහෙනම් මම ඒක වීඩියෝ කරලා තියාගෙන හිටියා. vlog එකක් කරන්න පුළුවන් දවසකට දාන්න. ඉතින් vlog 3-4ම තියෙනවා. මම එක දිගට දානවා කොහොමත්. ඉතින් මගේ channel එක ඉන්න අලුත් කෙනෙක් නම් මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න. පොඩි සපෝට් එකක් දෙන්න. ඩබල් ටයිප් නැද්ද? වැඩ ගන්න තියාගන්න එපා. මේ මගෙත් සපෝට් හොදන්න දිනනවා හලෝ. ඒකත් හොදන්න. බෑග් වුණා හරිනේ. ඉතින් අලුත් vlog එකකින් හම්බෙනකන් එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.